දුවේ පුතේ අපි ගෙදරදී වතුර බොනවා කිව්වට පන්සලේ හාමුදුරුවන්ට වතුර දෙනකොට කියන්නේ පැන් පූජා කරනවා කියලා. අපි මිදුල අතු ගන්නවා කිව්වට පන්සලේ මළුව සුද්ධ කරනවට කියන්නේ මළුව අමදිනවා කියලා. අපි වතුර කිව්වට පන්සලේදී කියන්නේ පැන් කියලයි. අපි අත් සෝදනවා වෙනුවට පන්සලේදී කියන්නේ අත් දෝවණිය කරනවා කියලා. මිදුලට කියන්නේ මළුව, වැලි මළුව කියලා. අපි කනවා බොනවාට කියන්නේ හාමුදුරුවෝ වළඳනවා කියලා. අපි නිදා ගන්නවාට කියන්නේ හාමුදුරුවෝ සැතපෙනවා කියලා. අපි එනවා යනවාට කියන්නේ හාමුදුරුවෝ වඩිනවා කියලා. අපි නානවාට කියන්නේ හාමුදුරුවෝ පැන් සනහනවා කියලා. අපි අසනීප වුණාට හාමුදුරුවන්ට කියන්නේ ගිලන් වෙනවා කියලා. අපි බෙහෙත් කිව්වට හාමුදුරුවන්ගේ බෙහෙත් වලට කියන්නේ ගිලන්පස කියලා. අපේ කෑමවලට ආහාර කිව්වට හාමුදුරුවන්ගේ කෑම සඳහා කියන්නේ දානය කියලා. අපි බුලත් වලට බුලත් පිට බුලත් හෙප්පුව කිව්වට හාමුදුරුවන්ගේ බුලත් වට්ටියට කියන්නේ දැහැත් වට්ටිය කියලයි. අපි ඉඳ ගන්නවා කියන එකට කියන්නේ හාමුදුරුවෝ වැඩ ඉන්නවා, වැඩ සිටිනවා කියලයි. අපි කියනවා සාකච්ඡා කරනවා කියන එකට හාමුදුරුවන්ට කියන්නේ දේශනා කරනවා, වදාරනවා කියලයි. අපේ ගෙදරට කාමරයට කාමරය කිව්වද පන්සලේ කාමරයට කියන්නේ ආවාසගය කියලයි. බලන්නකෝ මේ වචන කොච්චර ගෞරවණීයද කියලා. දුවල පුතාලට තේරුණා නේද?